අද නිවාඩු දවසේ අපි දෙන පොඩි වැඩක් පටන් ගත්තා. ඔයගොල්ලන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා වීඩියෝ එකක් කරන්න හිතුවා. දැන් අපි ගෙනාවු චොප්ස්ටික්. අද අපි කූඩු හදන්න ගෙනාවේ ඩයිසෝ එකේ චොප්ස්ටික් සහ තව මොනවද ගත්තේ අපි? මේ කොලේ මේ ෆ්ලවර් පේපර් කියන එක මේක මේ අපේ සාවුපලම තමයි. ඔව් ඒවයි කො මල් හදන්න අපි ගත්තා මේක ඔරිගමි. මේ ඔරිගමි එක නම් මේ A4 වගේ නිසා කොලේ ටිකක් බරයි. මේක මේ ෆ්ලවර් පේපර් එක අපිට මේ අපි අර විදිහටම යූස් කරන්න පුළුවන්. අන්න චොප්ස්ටික් වලින් අපි මෙහෙම තමයි මේ කොටු හදාගත්තේ කූඩුව හදන්න. කොහොමද ලේසි නේද මේ හදලා තියෙන විදිය? කූඩුව වෙයි කරන්න එපා ඔයා. දැන් ඔයාලට මම පෙන්නන්න මේ කොටුව හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ කොටුව හදන්න ගත්තේ මේ චොප්ස්ටික් මේ විදිහට අර ඩබල් එනේව තියෙන්නේ ඩබල් එනේව මෙහෙම කඩලා ඒක මේ කෙලවරේ චුට්ටක් අපි කපා ගත්තා. මේ කෙලවරේ චුට්ටක් කපාගෙන මෙහෙම එකට එක තියලා තමයි ගැට ගැහුවේ. ගැට ගහන්න ගත්තේ ඉස්සෙල්ලාම අපි ගත්තේ නූල් වලින් කරන්න. නූල් වලින් අවුලකුත් නැහැ හදන්න පුළුවන්. ඒ වුණාට ටිකක් වෙලා යන නිසා ඊට පස්සේ අපි ගත්ත ඩයිස් එකකින් ගෙනාපු මේ රබර් බෑන්ඩ් එක. මෙන්න මේ රබර් බෑන්ඩ් එක. ඒකත් යක්කුවෙන් වෙන්නේ. ENCI වෙන්නේ ඒකේ ගොඩක් තියෙනවා. ගොඩක් යූස් කරන්න පුළුවන්. ලේසි. එලා විතරයි අපිට ඒකේ. මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන් කොටු ටික. සමහරකට මේ වීඩියෝ එක බලද්දී ඔයාලා පරක් වෙන්නත් පුළුවන්. ලබන අවුරුද්දේ හරි හදන්න මේ වගේ. ඉතින් කොළ අලවන්න කැමති නැහැ. ඉතින් ජපානයේ පාන් පිටි තියෙනවා. පාපා දාලා පුළුවන්. ඔව්. ඇත්තටම ලේසි ලංකාවේ කූඩු හදනට වඩා ලේසි නේද? මේ වගේ චොප්ස්ටික් අරගෙන මේ බලන්නකො මේක මාරම හයියයි මේ ගත්තම. අපි ඉතින් ලංකාවේ බට ගෙනාලා මේ ගානට ඒක සුද්ධ කරගන්න අපිට වෙනම වෙලාවක් යනවානේ. මේ අපි මේ කෙලවර මේම කපාගත්තේ මේක මෙන්න මේ පේපර් කටර් එකකින්. මේකත් යකුවෙන් ෂොප් එකකින් ගත්තේ මේ 100යි. මෙහෙම කපාගෙන ඒකට තමයි මේ එකට එක තියලා ගැට ගහලා තියෙන්නේ. එතකොට ටිකක් නේ එහෙම වෙන්නේ නැහැ කොටුව. අපි දැන් හදාගත්තර කොටු ටික මෙහෙම එකට එක තියලා ගැට ගහගෙන යනවා. දේවල් මේවා ඉතින් බෞද්ධ විදියට කොහේ හිටියත් මොන රටක හිටියත් ඒ දවසට ඉතින් මේව කරන්න ආස හිතෙනවා. මහන්සියක් දැනෙන්නේ නැහැ ඇත්තටම නේද? ආසයි. ඇත්තටම මොමොෂිරයි මේ වැඩේ. අපි අවුරුදුත් ගත්තා ඒ වගේ. ඔයාලට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. නේද? කැවිලි ඔක්කොම හදලා මේ වගේ ජොයින් කරන්න තියෙන්නේ මේක එකට එක. දැන් කූඩුව වටේම අලවගෙන ඉවරයි. දැන් තියෙන මේක ලස්සන කරන්න. මේ අර මම ඔයාලට කිව්ව කීරු කපපු ෆ්ලවර් පේපර් එක. මේ කවුරු කියන්නේ නුනි. ඔන්න දැන් ඉවරයි මේව කරලා කොහොමද ලුක් එක? හැදෙන. චොප්ස්ටික් එකක් කූඩු. ඔන්න දැන් අපි කූඩුව සල්සන්න මේ ඔරිගමි වලින් මේ මල් කපන්න යන්නේ. මල් ටිකක් කැපුවා. කොයි මල් ටික? හරි. මේ තියෙන්නේ. මේ වගේ මල් කපා ගත්තා.
කපන්නේ රැලි ටික වෙනවා. ඒ මල කපන විදිහත් කියලා දෙන්නම් මම. මේ තියෙන ඔරිගමි එක මෙහෙම හතරට නවනවා. එකට නවලා හතරට නවලා මේක මැදින් නවලා. මේකත් ආයෙ දෙකට නවනවා. ඊට පස්සේ ආයෙ මේකත් දෙකට නමලා කපා ගන්න. මේක මේ හරියෙන් විතර කපනවා. පොකුරක් විදිහට ලස්සනට හදන්න මුලින් කියලා. මම මේ කපන්නේ කූඩුවේ වටේ අලවන තීරු ටික. මේ කොලේ තීරුවක් කරා දෙපැත්තෙන් මෙහෙම කපා ගත්තට පස්සේ මේක ලස්සනට එනවා පොඩි කරගන්න. එතකොට තමයි මේක මෙහෙම පීලා එන්නේ. ලස්සනයි. නයිස්. නයිස්. මල තවත් ලස්සන වෙන්න සුදු පාට මලක් උඩි රතු පාට එකක් අලවනවා. මෙහෙමයි ලුක්ේ. හදපු මල් ටික අල්ලගෙන ඇද්දි මෙන්න මේ වගේ ලුක් එකක් එන්නේ. තාම ඉවර නෑ. හොඳයි. කැඩුනා. සයිඩ් එක කපා ගත්තා හොඳේ. යවුරතා. අන්න මේ කෝඩුවේ යට රැලි ටික විතරක් අලවලා ඉවරයි. බලමු කොහොමද ලුක් එක කියලා. අපි දෙපැත්තේ ටිකක් දාගෙන බලමු. අන්න අපි කුඩුව හදලා ඉවරයි. මේ කුඩුවට ඕන හැම දෙයක්ම යූස් කරලා තියෙන්නේ ඩයිසර් එකෙන් නේ. ඩයිසර් එකේ තියෙන පොඩි පොඩි දේවල් වලින් තමයි කාලේ විතරයි අපිට ගියේ. කොස්ට් එක නම් සෙන් එකක් වගේ තමයි. සෙන් එකක් වගේ කොස්ට් එකකින් තමයි හදලා තියෙන්නේ කුඩුව.
ඔයාලට මේ පාර හදාගන්න කාලේ මදි වුණත් ලබන අවුරුද්දේ හදන්න හරි මේක සේව් කරලා තියාගන්න වීඩියෝ එක. ඔයාලගේ කමෙන්ට් දාගෙන යන්න මේකට කොහොමද කියලා. ඔන්නෝමයි අපේ ජපානයේ වෙසක් සමරන්න අඩු වියදමකින් ලස්සන වෙසක් පොල් හදාගත්තේ.